ගිය සෙනසුරාදා උදේවරුේ මට හිතුණා බබාලා දෙන්නට කොටුකොල කැඳ එකක් හදලා දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න උදේට තේ එක හිම බීලා ඉවර වෙලා මිදුලට ගිහිල්ලා කොටුකොල ටිකක් කඩාගෙන ඇවිල්ලා හොඳට හොදලා පැත්තකින් තියාගත්තා. ඉතින් ඒ ටික හිමම තියලා ඊට පස්සේ මම ලෑස්ති කැඳ එකට ඕනේ බත් එක්ක උයාගන්න. ඉතින් හාල් මිටක් විතර තමාද ගත්තේ. අරගෙන කැකුළු හාල් මිටක් හොඳට හොදලා ඒකටම සුදු ලුණු බික් දෙක තුනක් රම්පේ කරපිංචා ඒ වගේම ගම්මිරිසට දෙක තුනකුත් දාලා මේ විදිහට බත් එක තැම්බෙන්න තිබ්බා. ඉතින් ඒ අතරේ බත් එක තැම්බෙනකම් පොල් ටික ගාලා කැඳ එක මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරලා ගත්තා කොටුකොළ ටිකත් එක්ක. ඉතින් කොටුකොළ කැඳ හදද්දී අර අනිත් කැඳ වර්ග වගේ ගොඩාක් තද පාටක් එන්නේ නැහැ. මෙන්න මේ විදිහට ලා පාටට ආයේ මොකද අපේ බබාලා දෙන්න කැඳ එකේ පාට ගොඩාක් කොළ පාට වුණාම බොන්න ආසත් නැහැ. ඉතින් ඒ නිසා පොල් ටිකක් වැඩිපුර එකතු කරලා මේ විදිහට තමයි මම කැඳ එක හදාගත්තේ. ඉතින් පාට ගොඩාක් තද නැතුණත් මේක හරිම රසට තිබුණා. ඉතින් කැඳ එකත් හදලා පැත්තකින් තිබ්බා. මොකද චූටි පුතාටයි චූටි දුවටයි තාම බඩගිනිත් නැහැ කිව්වා. ඉතින් ඒ නිසා කුසියත් මේ විදිහට චුට්ටක් අස් කරගෙන මං අනිත් වැඩ ටිකත් කරගන්න ඕනේ කියලා හිතුවා. මොකද ඉතින් සෙනසුරාදා දවසේ කියන්නේ ටිකක් වැඩ වැඩි දවසක්නේ. අද දවල් වෙද්දී හස්බන්ඩ්ුත් ගෙදර එනවා කිව්වා. ඉතින් ඒ නිසා උයන්නත් ඕනේ. ඔන්න ඉතින් අද ඇඳාස් කරන වැඩේ නම් බාරගත්තේ අපේ චූටි පුතයි චූටි දුවයි. ඉතින් ඒ දෙන්නට පුළුවන් විදිහට ඒක අස් කරලා තිබ්බා. ඉතින් මම වෙනස් කරන්න ගියේ නෑ. මොකද පොඩි ළමයි මොන හරි දෙයක් ආසාවෙන් කරාම අපි ඒක අගය කරනවා. ඇරෙන්න ඒකේ අඩුපාඩු පෙන්නලා දෙන එක ඇත්තට මෙච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. යාළුවෝ ගොඩක් ආසාවෙන් කරපු දෙන්නේ. ඒ නිසා ඉතින් ඒ දෙන්නටත් මං කිව්වා ඔයාලා ගොඩක් ලස්සනට ඇඳාස් කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම ඒ දෙන්නටත් ඒ ක්‍රෙඩිට් එක දීලා ඊට පස්සේ බබාලා දෙන්නගේ යුනිෆෝම් ටික මං අතේ හොදාගත්තා. ඒ වගේම අනිත් රෙදි ටික ඔක්කොම වොෂින් මැෂින් එකට දාගත්තා. ඊට පස්සේ රෙදි ටිකත් වනාගෙන බබාලගේ ස්කූල් සපත්තු ටිකත් මේ විදිහට හොදලා තියාගත්තා. මොකද අද සිනසුරාදා ඉතින් ඇතුළත් එක්කම හොදපුවාම අදයි හෙටයි දෙකම හොඳට සපත්තු ටික වේරලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අතරේ අපේ චූටි පුතාටයි චූටි දුවටයි හම්බුණා කොළපතක්. ඒ දෙන්න ඉතින් එකකින් සෙල්ලම් කර කර හිටියා ටික වෙලාවක්. ඊට පස්සේ තමයි බබාලා දෙන්න ගෙට ඇවිල්ලා කැඳ ටික බිව්වේ. ඉතින් ඒ දෙන කැඳ ටික බොනකම් මට හිතුණා මිදුලතු ගා ගන්න ඕනි කියලා. ඉතින් ගොඩක් වැඩ තියෙන දවසක් හින්දා මම මිදුලට ඇවිල්ලා මේ විදිහට මිදුලතු ගන්න පටන් ගත්තා. ඉතින් අර අම්මා කෙනෙක් විදිහට ඔන්න සතියක් විතර තනියෙන්ම ගෙදර වැඩ ටික කරලා අද දවල්ට තමයි හස්බන්ඩ් එන්නේ. ඉතින් එතකොට අදයි හෙටයි එයා ඉන්නවා. ඉතින් ඊට පස්සේ හෙට ගියායින් පස්සේ ආයේ කොයි දවසේ එන්න වේද කියන එක දන්නේ නැහැ. ඉතින් මං හිතුවා එයා ආවට පස්සේ එයාට කියලා අද හවස බබාලව චුට්ටක් එළියට එක්කයි යන්න ඕනි කියලා. මොකද දැන් මටත් සතියක් විතර එක දිගටම ගෙදර හිටියාම ඇත්තටම අර මගේ මනසත් ටිකක් වෙනස් වෙනවා. ඉතින් මටත් ආසයි ටිකක් එළියට ගිහින් ඇවිදලා කරලා එන්න. ඉතින් මිදුලත් අතු ගාගෙන ගෙට ඇවිල්ලා ඊට පස්සේ මං කරේ දවල්ට උයා ගන්න එක. ඉතින් උයන එකේ වීඩියෝ නම් අද ලොකුවට ගත්තේ නෑ. මේ විදිහට බත් එක තියලා ඉතුරු ටිකත් කැම ටික හදාගත්ත ඉක්මනට. මොකද ඇත්තටම වීඩියෝ එකක් කරන්න ගියාම ඒකට ලොකු කාලයක් වැය වෙනවා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක ගන්න ගියා නම් වීඩියෝ එකක් දිග වෙනවා. ඒ නිසා මම අද උයන වීඩියෝ ගත්තේ නැහැ. උයලා ඉවරුණායින් පස්සේ මට හිතුණා පැන්ට්‍රි කබඩ් වලට මෙන්න මේ කුරුදු කොළ ටිකක් දාගන්න ඕනි කියලා. මොකද අපි කබඩ් කොච්චර රස් කරලා තිබ්බත් සමහර වෙලාවට අර නිතර ගන්නේ නැති බඩුව ඇතුලේ චූටි චූටි කැරපොත්ත වගේ සත්තු జాතියක් බෝ වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට කුරුදු කොළ ටිකක් කඩලා ඒව ටිකක් පොඩි කරලා මේ විදිහට බඩුව අතරේ තියාගත්තාම ඒ වගේ සත්තු බෝ වෙන එක නවතිනවා. ඒ වගේම කූඹි එන්නේත් නැහැ. ඉතින් දන්නේ නැති කෙනෙක් නම් කරලා බලන්න. කුරුදු ගහක් ඔයාලගේ ගෙදර තියෙනවා නම් කොළ ටිකක් කඩලා මේ විදිහට ටිකක් පොඩි කරලා බඩුව අතරේ තියන්න. ඉතින් ඇඟට හොඳ නැති දෙයක්වත් නෙමෙයිනේ, ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා ඒ දේ කරලා බලන්න. චුටි චුටි සත්තු එන එක නවතිනවා. ඉතින් ඊට පස්සේ පැන්ට්‍රි එකත් මම හොඳට සුද්ධ කරගත්තා. ඉතින් මෙන්න මේ කිචන් සෙට් එක මට අපේ අම්මා තමයි අරන් දුන්නේ. මේකේ පිහි ටික ඒ වගේම
කතුර ඒ වගේම හැඳි ටික ඒ ටික ඔක්කොම තියෙනවා. ඉතින් ඒත් එකම කටින් බෝඩ් එකකුත් තියෙනවා. ඉතින් ඒක නම් අර ලොකුවට පාවිච්චි කරන්න බෑ. මොකද ඉක්මනට කැපිලා යනවා සිලිකන් බෝඩ් එකක්. ඉතින් අනිත් බඩු ටික නම් ඇත්තටම හරිම හොඳයි. කොච්චර රස්නික වුණත් පාවිච්චි කරාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම සෝදලා ලස්සනට පිරිසිදු අරන් තියාගන්නත් පුළුවන්. පාවිච්චි කරන්න ගොඩක් ලේසි. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලට පෙන්නන්න. අර සාමාන්‍ය එකක් ගන්නවට වැඩිය මෙන්න මේ සිලිකන් එක ගත්තාම ඇත්තටම හොඳයි. මමත් කලින් පාවිච්චි කරන්න කලින් හිතුවා මේක උණු වෙයිද කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඕනෑම රස්නිකට ඔරොත්තු දෙනවා. ඒ වගේම හරිම ලේසි රුබුහුටි. ඉතින් අර කළු පාට නිසා මගේ පැන්ට්‍රි එකටත් මැච් වෙනවනේ. ඉතින් එහෙම හිතලා තමයි මම මට ඒක අරන් දුන්නේ. ඉතින් ඒකත් ওই විදිහට පිහදලා අරන් තියාගත්තා. ඊට පස්සේ කුස්සියත් ඔක්කොම මං අස් කරගත්තා. ඉතින් ඒ වැඩ ඔක්කොම ඉවර කරලා උයන පිහන වැඩ ටිකත් ඉවර කරගත්තාන් පස්සේ හරිම සතුටක් තමයි හිතට දැනුනේ. ඉතින් දවල්ට කෑම එහෙම කාලා හවස 4:00ට විතර අපි ඔන්න ටවුන් එකට යන්න පිටත් වුණා. ඇත්තටම අපි හැමෝම ගෙවන ජීවිත සමහර වෙලාවට ගොඩාක් ඒකාකාරීනේ. එතකොට අර කොච්චර මොන දේවල් වුණත් අපේ හිතට පොඩි නොසන්සුන් ගතියක් ඇති වෙනවා. ඉතින් ඒක මටත් දැනෙනවා. මොකද මම ගොඩක් වෙලාවට බබාලා දෙන්න එක තනියමම ඉන්න නිසා. ඒ නිසා සතියකට සැරයක් හරි චුට්ටක් එළියට යන්න. ඒ වගේම සති දෙකකට වගේ සැරයක් බබාලා එක්ක මේ වගේ ගමනක් යන්නත් මං ආසයි. ඉතින් ඊටදී බබාලටත් ගොඩක් ඒක වටිනවා. එයාලා කොච්චර එළියට ගියත් සෙල්ලම් කරත් මේ වගේ පරිසරයක ගිහිල්ලා ඉන්නත් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම මේ පරිසරයේ විඳින්නත් ඉගෙන ගන්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා ඔන්න අපි චිල්ඩ්‍රන් පාක් එකට එක්කන් ආවා. හැබැයි ඉතින් කුරුණෑගල මේ චිල්ඩ්‍රන් පාක් එකට එක්කන් ආවට බබාලට සෙල්ලම් කරන්න කිසිම දෙයක් දැන් නැහැ. මේ උන්චිලා ටික විතරමයි තියෙන්නේ. ඇත්තටම පුංචි දරුවන්ට ඇතුළකට එක්කන් ගිහින් සෙල්ලම් කරනවට වැඩිය මේ විදිහට පරිසරෙත් එක්ක ගැටිලා චුට්ටක් නිදහසේ ඉන්න තියෙනවා නම් ඒක බබාලගේ මනසට ගොඩාක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම හවස 5 ඉඳන් රෑ 7:00 විතර වෙනකම් අපි මෙතන ගත කරා. ඉතින් ඒ දෙන්න ගොඩක් සතුටින් ගොඩාක් නිදහසේ සෙල්ලම් කරලා හිටියා. ඉතින් එතන ඉන්නකොට අපේ හිතටත් මාරම සතුටක් සැනසීමක් ගේනවා. ඉතින් අපි දෙන්න ඒ දෙන්න දිහා බලාගෙන ඔතෙන් වෙලා ඉඳගෙන හිටියා ගොඩාක් වෙලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගත වුණේ. ඉතින් බබාලා දෙන්නත් එක්කම රෑ කෑමත් අරගෙන ඊට පස්සේ තමයි අපි ගෙදර ආවේ. එහෙනම් අපි ආපහු ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙමු.